හයි ඉතින් මම හිතුවා අද ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා අයර්ලන්ඩ් වල part time job එකක් හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් අයර්ලන්ඩ් වල part time job එකක් හොයාගත්ත විදිහ මගේ husband ගේ experience එකත් එක්ක මම හිතුවා ඔයාලත් එක්ක share කරගන්න ඕනි කියලා. ගොඩක් කට්ටිය මගෙන් ප්‍රශ්නේ අහලා තිබ්බා. ඒ වගේම දැන් ගොඩක් කට්ටිය student visa වලින් අයර්ලන්ඩ් වලට එන ප්‍රවණතාවයත් වැඩි වෙලා තියෙනවා. ඒක හින්දා මම හිතුවා මේ වගේ informations ටිකක් ඔයාලත් එක්ක share කරගන්න ඕනි කියලා. ඉතින් මෙහි අවම පැයකට යුරෝ 13.50ක් මේ අවුරුද්ද තුලදී ගෙවනවා. ඒක ලබන අවුරුද්දේ වැඩි වෙනවා කියලා estimate කරලා තියෙනවා. ඒ වගේම මෙහි ඔයාලට legally student කාලේ වැඩ කරන්න පුළුවන් පැය 20යි. එතකොට පැය 20ට වඩා ඔයගොල්ලන් වැඩ කරනවා කියන එක මම recommend කරන්නේ නැහැ. ඒ හැමදේම ඔයාලගේ PPSN number එකේ record වෙනවා. ඉතින් ඒක හින්දා ඔයාලා ඒ දේවල් ගැනත් consider කරන්න අනිවාර්යයෙන්ම long term plan එකකට යන කෙනෙක් නම් ඒ වගේම ඔයාලට summer vacation එකේදී පැය 40ක් වැඩ කරන්න පුළුවන්. අපි මුලින්ම බලමු අයර්ලන්ඩ් වල part time job එකක් හොයාගන්න අවශ්‍ය වෙන දේවල් මොනවාද කියලා. මෙහි mainly part time job එකක් කරන්න කලින් GNIB card එක, PPSN card එක වගේම bank account එකක් ඕනේ. bank account එකක් නැතත් GNIB card එකත් PPSN number එකත් අනිවාර්යයෙන්ම ඕනේ මෙහි part time job එකක් හොයාගන්න. ඉතින් මුලින්ම ඔයාලා ඇවිල්ලා PPSN card එකයි GNIB card එකයි අරගත්තට පස්සේ ඔයාලට part time jobs හොයාගන්න පුළුවන් ක්‍රම දෙක තුනක්ම තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි online applications දාලා ඔයාලට පුළුවන් part time job එකක් හොයාගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලා දන්න ඒ කියන්නේ අපි කියමු ලංකාවේ කට්ටියත් එක්ක communicate කරාම එයාලා අඳුරන මාර්ග වලින් ඒ කියන්නේ අපේ contacts මත අපිට පුළුවන් තව කෙනෙක්ට part time job එකක් හොයලා දෙන්න. ඒ වගේම මෙහි තියෙනවා career fairs. ඉතින් ඒ වගේ දෙයකටත් ගියාම ඔයාලට පුළුවන් part time jobs හොයාගන්න. ඒ වගේම ඔයාලගේ ඉස්සරහා future එක plan කරගන්නත් ඔයාලට idea එකක් ගන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් වලින්. ඉතින් සාමාන්‍යයෙන් part time job එකක් කිව්වහම මෙහි KFC, McDonald's, Lidl, Aldi ඒ වගේ දේවල් වල වැඩ කරන්න පුළුවන්. ඒ වගේම Primark, Dance Store කියන shops වලත් වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් ඒවට apply කරන්න තියෙන්නේ online. ඉතින් අපි ගිහිල්ලා CVs දුන්නට එයාලා බලන්නේ නැහැ. එයාලා කියන්නේ අපිට online apply කරන්න කියලා. ඉතින් hotels වලට ඒ කියන්නේ hotel field එකේ jobs ගොඩක් තියෙන හින්දා kitchen porter වගේ jobs ගන්න පුළුවන් ඔයාලට hotels වල. ඒ වගේම restaurants and cafes වල jobs හොයාගන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට නම් ඔයාලා ගිහිල්ලා CVs print කරලා ගිහිල්ලා දීලා එතන manager කෙනෙක් හරි senior position එකක් තියෙන කෙනෙක් එක්ක කතා බහ කරොත් ඔයාලට job එකක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ එතන වැඩ කරන cashier එකේ till එකේ ඉන්න කෙනෙක් එක්ක නෙමෙයි. පුළුවන් නම් senior position එකක් තියෙන කෙනෙක් එක්ක කතා කරලා ඔයාලගේ CV එක hand over කරන්න. ඉතින් මේ වගේ දේවල් වලින් ඔයාලට part time job එකක් හොයාගන්න පුළුවන්. ඒ වගේම මම ඔයාලට තව විශේෂ කාරණාවක් කියන්න ඕනේ. ගොඩක් අය මෙහි මාස්ටර්ස් එනකොට අපි ලංකාවේ හෝ වෙන රටක හෝ එක්ස්පීරියන්ස් එක අරගෙන එන්නේ. සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් වර්ක් කරලා වර්ක් එක්ස්පීරියන්ස් එකත් අරගෙන තමයි ගොඩක් වෙලාවට මාස්ටර් එකකට මේ වගේ රටකට එන්නේ. එහෙම කෙනෙක් part time job එකක් හොයන්න මහන්සි වෙන්න එපා. ඔයාලට පුළුවන් නම් ඔයාලගේ field එක related වෙන jobs වලට apply කරලා බලන්න. ඔයාලට ඔයාලගේ job එක ඔයාලගේ field එකට related job එකක් හොයාගන්න පුළුවන් වුණොත් ඒක long stay ඉන්න කෙනෙක්ට වාසිදායක දෙයක් වෙනවා ඇත්තටම. ඉතින් මගේ husband ගේ experience එක ගත්තොත් එයා ලංකාවේ 1.5 years audit trainer කෙනෙක් විදිහට හිටපු හින්දා එයාට මෙහෙත් audit trainee කෙනෙක් විදිහට තමයි පළවෙනි job එක හම්බුනේ. එයා ඒක අවුරුදු 2.5ක් මේ රටේදී කරා. ඉතින් එයාගේ student කාලේ ඉඳන් මේ අවුරුද්දේ මැද වෙනකම්ම එයා කරේ ඒ job එක. ඊට පස්සේ එයා දැන් අලුතෙන් job එකකට ගියා. ඉතින් ඔයාලගේ long stay ඉන්න plan එකක් තියෙනවා නම් ඔයාලා ඕගලන්ගේ field එකට related job එකක් හොයාගන්න මුලින් try කරන්න. ඒක ලොකු වාසිදායක දෙයක් වෙනවා ඔයාලට මෙහි ඉන්නකොට. මොකද දැන් මෙහි කම්පිටිෂන් එක ටිකක් වැඩි jobs වලට. ඉතින් අපි ඉක්මනට මහන්සි වුණොත් තමයි අපේ වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඔයාලට පුළුවන් නම් part time job එකක් apply කරද්දි උදාහරණයක් විදිහට අපි ගත්තොත් මොකක් හරි hotel එකක ඔයා kitchen porter කෙනෙක් විදිහට part time job එකකට apply කරනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් reference ගන්න ඒ hotel එකේම වැඩ කරන කෙනෙක්ගෙන් ඒක ගොඩක්
වටිනවා මේ වෙලාවේ. ඒ කියන්නේ ඔයාලට part time job එකක් හොයාගන්න අවස්ථාවේදී. ඉතින් ඒ වගේම ඔයාලත් එක්ක මම හිතුවා තව දෙයක් share කරගන්න ඕනි කියලා. ඔයාලා මෙහි long term plan එකකට යනවා නම් ඔයාලා මුල ඉඳන්ම බලන්න ඔයාලගේ skills හදාගන්න. ඒ වගේම ඔයාලගේ job field එකට මෙහි demand එක කොහොමද කියලාත් ඔයාලා හොයලා බලන්න. ඉතින් ඔය දේවල් ටික තමයි part time job එකක් හොයාගන්න විදිය ගැන ඔයාලත් එක්ක share කරගන්න තියෙන්නේ. ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එක යටින් comment කරන්න. මම දන්න විස්තරයක් තියෙනවා නම් මම ඒකට reply කරන්නම්. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.